2026 ජනවාරි මාස ලග්න පලාපල. මේෂ ලග්නය. ලග්නාධිපති කුජ දහවන රාශියේ බලවත්ව පිහිටීම නිසා අලුත් රැකියා ලාභ, අධික වැටුප් වර්ධනය වීම, තනතුරු උසස් වීම හා සමිති සමාගම් වල නියත ලැබීම වැනි උසස් කරුණු කාරණා සිදුවීමට ඉතා හොඳ කාලයයි. සෙන්සුරු ග්‍රහයා 12 වන රාශියේ ගමන් කිරීම තුළින් අමතර වියහිදම් ඇතිවන අතර උත්සව, ප්‍රිය සම්භාෂණ, විනෝදචාරිකා වැනි දේට අධිකව යොමු වනු ඇත. වෘෂභ ලග්නය. සිකුරු ග්‍රහයා 9 වන රාශියේ රවි හා කුජ සමග මිත්‍රව සිටීම නිසා මෙතෙක්කල් විවාහ වීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට උගත්, ධනවත්, ගැළපෙන සහකරුවන් ලැබේ. විවිධ නව මිතුරු මිතුරියන්ද මූණ ගැසීම හා සංගීත සංදර්ශන හා සාප්පු සවාරි යෑමටද ආරාධනා ලබයි. කාර්ය බහුලයි. මත්පැන් දුම්පානය අගුණයි. වාද විවාද වලට නොයන්න. ඉවසීමෙන් කාලය ගෙවන්න. මිථුන ලග්නය. ගුරු ග්‍රහයා ලග්නයේ සිටීම නිසා වෙළඳ ව්‍යාපාර කටයුතු ඉතා හොඳින් සාර්ථක වේ. අලුත්ම වාහන මිලට ගැනීමට, ගෘහ භාණ්ඩ මිලට ගැනීමට හා තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වැඩිපුර මුදල් වැය වෙයි. අලුතින් නිවාස මිලට ගැනීමට විශාල මුදලක් ලැබේ. ලෝතර දිනුමක්ද ලැබීමට වාග්ය ඇත. සෙම් රෝග බහුලයි. රාත්‍රී ගමන් අගුණයි. කටක ලග්නය. කුජ 7 හා සිකුරු 7 වන රාශියේ සිටීම නිසා මෙම මාසය තුල තම දෙමව්පියන් තමාගේ නිවසට පැමිණීමේ දෛවයක් ඇත. විවිධ රාජ්‍යවලට සංචාරය කිරීමට වාසනාව පැවැදී. උසස් රැකියා කරන උගත් මහත් මහත්මීන්ට අමතර ලාභ ලැබේ. සීනි ආහාර, තෙල් ආහාර අගුණයි. පිනට දහමට ලැබවීම හා සමාජ සේවා කටයුතු වලට යොමු වීමට ආරාධනා ලබයි. සිංහ ලග්නය. සිංහ ලග්නයට සෙන්සුරු ග්‍රහයා 8 වන රාශියේ ගමන් කිරීම නිසා පෞල් ජීවිතයේ ගැටලු මතුවීමට ඉඩ ඇත. මෙතෙක්කල් තිබූ විවිධ රෝග මතුවීම හා ඒ සඳහා විටින් විට ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වනු ඇත. ඉවසීම හා දුරදිග බලා කටයුතු කරන්න. නොදන්න ව්‍යාපාරවලට මුදල් යෙදවීමෙන් වළකින්න. අධික වේගයෙන් වාහන ධාවනය කිරීමෙන් දඩ මුදල් ලැබේ. පිනට දහමට වැඩිපුර කාලය යෙදීමෙන් මෙම ග්‍රහඵලය දුරවනු ඇත. කන්‍යා ලග්නය. සප්තම ඒ රාෂ්ට්‍ර කාලය ලැබීම නිසා තම රැකියාව වෙනස් වීම, අධික වෙහෙස, ළඟම ඥාතීන් අසමගි වීම, මිතුරු මිතුරන් ඈත් වීම හා මානසික ආතතිය වැනි විවිධ රෝගද ඇති විය හැක. නිතරම තම කටයුතු නිසි ලෙස ඉටු කරගන්න. අනුන්ගේ කතාවලට, උත්සවවලට යාමෙන් වළකින්න. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මිල මුදල් යොමු කරන්න. පිරිත් ඇසීම, බණ ඇසීම, දානය දීම ඉතා හොඳයි. තුලා ලග්නය. කුජ ග්‍රහයා හා රවි ග්‍රහයා යන දෙදෙනාම බලවත්ව 4 වන රාශියේ සිටීමද ලග්නාධිපති සිකුරු 4 වන රාශියේ පිහිටීම නිසා ඔබට ඉතාමත් සුබ කාලයයි. අලුතින් නිවාස මිලට ගැනීමට බලාපොරොත්තු වන අයට වටිනා නිවාස ලැබේ. බැංකු ණය ශනිකව අනුමත වේ. තම ව්‍යාපාර වලින් වැඩි ලාභ ලබයි. ශරීරයේද ප්‍රියමනාප වේ. මෙතෙක්කල් දරුපල නොලද මහත්මීන්ට දරුපල ලැබීමට අවස්ථාව උදා වේ. තම දෙමව්පියන්ටද මෙරට පැමිණීමට අවස්ථාව උදා වේ. වෘශ්චික ලග්නය. රාහු ග්‍රහයා 4 වන රාශියේ සිටීම තුලින් තමන් ගමන් බිමන් අධිකයි. විදේශ සංචාරයට යෑමට අවස්ථාව උදා වේ. තැන්පත් ධනය නිකරුණේ වියදම් කරයි. ප්‍රේම සම්බන්ධතා ඇති වේ. රැකියා මාරු හා ස්ථාන මාරු ඇති වේ. පදිංචියද වෙනස් වීමට අවස්ථා උදා වේ. පැරණි ණය මුදල් ලැබේ.
පාරම්පරික දේපලද්ද දෙමව්පියන්ගෙන් ලැබීමට හොඳ කාලයයි. මත්පැන් දුම්පානය රාත්‍රී නිදිමැරීම නිසා ඇස් දුර්වලවීම ඇති වේ. ධනු ලග්නය කුජ දෙකේ හා රවි සිකුරු දෙකේ සිටීම නිසා ශනික ධනලාභ, දේපල්ලාභ, ශාරීරික නිරෝගී වීම, සියලු බලාපොරොත්තු ඉටීම ඇති කරයි. තම දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට මිල මුදල් වැය කරයි. ආගම් ධර්මයට ලැබි වේ. ශරීරය දිනපතාම ප්‍රියමනාප වේ. උත්සව වලට ආරාධනා ලැබේ. ක්‍රියාශීලී වේ. මෙතෙක් කල තිබූ විවිධ ගැටලු වලට ජය උදා වේ. මකර ලග්නය උච්ච කුජ ලග්නයේ නිසා හිතුවක්කාර ගති හා වාද විවාද අසමිකම් ඇති වේ. ඉවසීමෙන් කටයුතු කරන්න. ශරීරයට ඊතා වෙහෙස දැනුණු ඇත. මිතුරන් සතුරු වේ. ණයබර වැඩි වේ. වාහන අලුත් වැඩියා හා නිවාස අලුත් වැඩියාවට අමතර මුදල් වැය කරන්නට සිදුවේ. තම ශරීරයේ තිබෙන විවිධ රෝග වලට නිසි ප්‍රතිකාර ලබා ගන්න. භාවනා කිරීම, යෝගා කිරීම, පිරිත් ඇසීම, බණ ඇසීම ඊතා හොඳයි. කුම්භ ලග්නය රාහු ග්‍රහයා ඊතා බලවත් ලග්නයේ සිටීම නිසා තම සියලු බලාපොරොත්තු එසේම ඉටුවේ. නිරෝගී වේ. ධනය බලය විශ්ව ශක්තිය ලැබේ. තම ඥාතීන්ට මිතුරන්ට උදව් කිරීමට අවස්ථා උදා වේ. පිනට දහමට ලැබීමෙන් කුසල් වැඩේ. තම දරුවන්ට උදව් කරයි. විනෝද චාරිකා වන්දනා ගමන් විදේශ සංචාර වලට මඟ පෑදේ. ඊතා සුබ කාලයකි. මීන ලග්නය ලග්නයේ සෙන්සුරු ගමන් කිරීම නිසා පවුලේ ගැටලු, දරුවන්ගේ ප්‍රශ්න, රැකී ආරක්ෂාවල ගැටලු හා ආර්ථික ගැටලුද විටින් විට බලපායි. දුරදිග බලා මූල්‍ය කටයුතු පාලනය කළ යුතුයි. පවුලේ පාලනය තමා අතට නොගන්න. හදිසි තීරණ නොගන්න. උගත් වියතුන්ගෙන් උපදෙස් ගන්න. නොදන්නා ව්‍යාපාරවලට මුදල් යෙදීමෙන් වළකින්න. රාත්‍රී නිදිමැරීම, උස් ස්ථානවල නැගීම, ජලය, විදුලිය වැනි දේවලින් ඊතා ප්‍රවේශම් වන්න. අනතුරුදායක කාලයකි. ස්තුතියි.